බුදු හිමියන් වඩිනවා. ඔබතුමා දැන් කුමක්ද කරන්නට යන්නේ? සිරිපතුල්වල මඩ තැවරෙන්නට නොදී මා බුදුහිමියන් මේ මඩගොහරුවෙන් එගොඩ කරනවා. ඒත් උන්වහන්සේට පූජා කරන්නට මලක්වත් මා ළඟ නැහැ. ස්වාමීනි, වඩිනු මැනවි. ඔබ වහන්සේගේ ශ්‍රීපා යුග්මයට මම සේතුවක් වෙම්වා. මතු ලොවතුරා පුතුව සියලු සත්වයන් සංසාර සාගරයෙන් ගොඩලන්නටද සේතුවක් වෙම්වා. මහණෙනි, මට ජීවිතය පුදාහොත් මේ ධානලාභී තපස්සී පුරුෂයා දස පාරමිතා පුරා සාරා සංඛ්‍ය කල්පලක්ෂයකින් මතු ගෞතම නම් බුදුවන්නේය. යශෝදරා නම් කුමරිය අගමෙහෙසොන් වෙයි. රාහුල නම් කුමරා පුතුවේ. යශෝදරා මම වෙම්වා. ඒ රාහුල මාතාව මම වෙම්වා. පාරමිතා පූර්ණයට අනුබල දෙමින් බුද්ධත්වය දක්වා ආත්මයක් පාසා සංසාරය ඇවිත යන්නට විවරණ ලබම්වා. පින්වතිය, ඔබගේ ප්‍රාර්ථනයද ඉෂ්ට සිද්ධ වන්නේය. තවුසානෙනි, මැය ඔබට සමසිත් ඇති මනා දැකුම් ඇති පිය තෙපුල් බණන ප්‍රිය භාර්යාවක වන්නේය. මම ඔබ සමග සංසාරයේ සැරිසරන්නම්. සෑම ආත්මයකම ඔබගේ ස්වාමි පුරුෂයා වෙන්නම්. ඒත් මා බුද්ධත්වය ප්‍රාර්ථනා කරන තැනැත්තෙක්. ඔබ අතර තපසට යා හැකි ඇස්, ඉස්, මස්, ලේ පමණක් නොව ඔබ වැදූ දරුවන්ට දන් දිය හැකි. එහිදී ඔබට දරාගන්නට සිදුවන දුක් ගැහැට අනන්තයි, අප්‍රමාණයි. මම ඒ සියලු දුක් ගැහැට දරා ගන්නම්. ඔබගේ බුද්ධත්වයේ සෙවණැල්ල වෙන්නම්.